ඔබ දන්නවාද අපි වනාන්තරයක ඇවිදිනකොට අපේ පයට පෑගෙන පොළොව යට ලෝකයේ විශාලතම සංනිවේදන ජාලයක් ක්‍රියාත්මක වෙනවා කියලා. මිනිස්සු අන්තර්ජාලය හොයාගන්න අවුරුදු මිලියන ගණනකට කලින් ගස් එකිනෙකා එක්ක කතා කරන්න උදව් කරන්න වගේම සතුරන්ගෙන් බේරෙන්න මේ රහස් ජාලය පාවිච්චි කළා. මොකද මේ ගස් අතර තියෙන රහස් සම්බන්ධතාවය? ගස්වල මුල් අතර තියෙන දිලීර විශේෂයක් තමයි මේ ජාලය නිර්මාණය කරන්නේ. මේවා හරියට සිහින් නූල් වගේ. මේ දිලීර ජාලය හරහා ගස් එකිනෙකා සම්බන්ධ වෙනවා. ඉතින් ඔබ හිතනවා ඇති ගස් කතා කරන්නේ කොහොමද කියලා. වනාන්තරයේ ඉන්න ලොකු ගස් හිරුවෙලිය හරියට ලැබෙන්නේ නැති කුඩා පැලවලට මේ ජාලය හරහා සීනි සහ පෝෂක පදාර්ථ යවනවා. ඒ කියන්නේ ගස් අතර සමූහ සහයෝගිතාවයක් තියෙනවා. යම්කිසි ගසකට කෘමීන් ප්‍රහාරයක් එල්ල කළොත් ඒ ගස වහාම මේ දිලීර ජාලය හරහා රසායනික සංඥා නිකුත් කරනවා. එතකොට අනිත් ගස් මත තමන්ගේ ආරක්ෂාව සඳහා රසායනික ද්‍රව්‍ය නිපදවාගෙන සූදානම් වෙනවා. සමහර ගස් වර්ග මේ ජාලය පාවිච්චි කරලා තමන්ගේ වර්ධනයට බාධා කරන වෙනස් ශාකවලට වස විස යවන අවස්ථාත් තියෙනවා. වනාන්තරයක තියෙන වයසකම සහ විශාලතම ගස් තමයි මේ ජාලයේ සර්වර් වගේ ක්‍රියාව කරන්නේ. මේ ගස් මේ යන අවස්ථාවේදී තමන් සතු පෝෂක පදාර්ථය සහ වසර ගණනක් තිස්සේ ලබාගත් අත්දැකීම් සංඥා ලෙස තරුණ ගස් වලට ලබා දෙනවා. ඉතින් අපි හිතන්නේ ගස් කියන්නේ නිශ්චල දෙයක් කියලා. නමුත් මේ අන්තර්ජාලය ඇතුලේ ලොකු සටනක් යනවා. ඕකීට් වර්ග මේ ජාලයට සම්බන්ධ වෙලා අනෙක් ගස් වලින් පෝෂණය හොරකම් කරනවා මිසක් පෙරලා කිසිම දෙයක් ලබා දෙන්නේ නැහැ. ඔවුන් හරියට අපේ පරිගණක පද්ධතියට එවන හැකර් කෙනෙක් වගේ. ඉතින් මව්ගසක් තමන්ගේම බීජ වලින් හැදුණු පැල හඳුනා ගන්නවා. ඒවාට වැඩෙන්න වැඩි ඉඩක් ලබා දීමට තමන්ගේ මුල් පවා පසෙකට කරගන්න බව විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. ඉතින් ගස් වලට මොලයක් නැති වුණාට මේ ජාලය හරහා මතකයන් ගබඩා කරනවා. කලින් වතාවක නියඟයක් ආපු වෙලාවෙ ගත්තු ක්‍රියාමාර්ග රසායනික සංඥා විදියට මේ ජාලයේ තැම්පත් වෙනවා. ඊළඟ වතාවේ නියඟයක් එන්න කලින් මේ මතකය පාවිච්චි කරලා මුළු වනාන්තරයම වතුර ඉතිරි කරගන්න සූදානම් වෙනවා. අපි වනාන්තරයක එක විශාල ගසක් කැපුවොත් ඒක හරියට නගරයක තියෙන මේන් ඉන්ටර්නෙට් සර්වර් එක විනාශ කළා වගේ. ඒ ගස වටා තියෙන කුඩා පැල සියල්ලම පෝෂණය සහ සංනිවේදනය නැති වී මිය යන්න පුළුවන්. ඒ නිසා වනාන්තරයක් කියන්නේ ගස් සමූහයක් විතරක් නෙමෙයි. එකිනෙකාට සම්බන්ධ වුණු එකම ජීවයක්. ඉතින් අපි වනාන්තරයක ඇවිදිනකොට අපිට ඇහෙන්නේ නිශ්ශබ්දතාවය වුණාට ඇත්තටම අපේ පයට යටි ලොකු කෑගැසීමක්, කතා බහක් සහ උදව් ඉල්ලීමක් සිද්ධ වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපිට තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ තමයි වනාන්තරයක් කියන්නේ නිකන් ගස් ගොඩක් නෙමෙයි කියලා. ඒක හරියට ශරීරයක් වගේ එකිනෙකාට උදව් කරගනිමින් ජීවත් වෙන ඉතාමත් බුද්ධිමත් ජාලයක්. අපි එක ගසක් කපනකොට අපි විනාශ කරන්නේ ගස විතරක් නෙමෙයි. ඒ ගස වටා තියුණු මුළු සංනිවේදන ජාලයමයි. ඉතින් ඊළඟ වතාවේ ඔබ වනාන්තරයක ඇවිදිනකොට මොහොතකට නතර වෙලා හිතන්න. ඔබේ පයට පෑගෙන පොළොව යට මේ මොහොතේ ගස් දහස් ගණනක් රහසෙන් කතා කරමින් ඉන්නවා කියලා. ඉතින් මේ දේවල් ඔබ මීට කලින් අසා තිබුණාද? ඉතින් ඕගොල්ලොන්ගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.